කොහොමද යාළුවනේ? අද මං ගෙනාවේ ඔයාලගේ මීටරේ පාවිච්චි කරලා කරන්න පුළුවන් පුංචි සෙල්ලමක්. අපි බලමු මොකක්ද ඒ කියලා. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ මේ කොටු දැලට 1 සිට 9 දක්වා ඉලක්කම් දාන එක. හැබැයි එක ඉලක්කමක් දාන්න පුළුවන් එක පාරක් විතරයි. මේකෙදි ඔයාලා ඉලක්කම් දාද්දි විකරණවල තියෙන කොටු තුනේ පොලිම් වලට එකතුව 15ක් වෙන විදිහට ඉලක්කම් දාන්න ඕනේ. ඊළඟට ඔයාලා මේ කොටු දැලේ තිරස් දිශාවලට තියෙන කොටු තුනේ පොලිම් වලටද එකතුව 15ක් වෙන විදිහට ඉලක්කම් දාන්න ඕන. එහෙනම් යාළුවනේ අපේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා මේක කරන්න උත්සාහ කරලා ඉන්න. මම ඔයාලට පුංචි උදව්වක් කරන්නම්. මේකේ මැදට එන ඉලක්කම 5. හරිද යාළුවනේ අපි එහෙනම් දැන් උත්තරේ මොකක්ද කියලා බලමු. අපි එහෙනම් දැන් බලමු මේ කොටු දැල කොහොමද පුරවන්නේ කියලා. උත්සාහ කරපු අයට තේරෙන්නේ නැති මේකේ මැදට පහේ ඉලක්කම යොදලා මේක සම්පූර්ණ කරන්න හදන එක ගොඩක් ලේසි කියලා. ඒකට හේතුව මෙන්න මෙහෙම තමයි වෙන්නේ. අපි දන්නවා 15න් 5ක් අඩු කරාම පිළිතුර ලැබෙනවා 10 කියලා. අපි දන්නවා බිංදුව හැර ඉතුරු ඉලක්කම් 9 භාවිතා කරලා අපිට 10 කියන එක හදාගන්න පුළුවන්. ඒ ආකාර ටික තමයි 1 ධන 9, 2 ධන 8, 3 ධන 7, 4 ධන 6 සහ 5 ධන 5 කියන එක. අපි දන්නවා කොටු දැල පුරවද්දී එක ඉලක්කමක් පාවිච්චි කරන්න පුළුවන් එක පාරක් විතරයි. ඒ හින්දා මට මේකෙන් 5 ධන 5 කියන එක ඉවත් කරන්න වෙනවා. අපි ඒ ඇයි කියලා බලමු. අපිට පේනවා මේකෙදි මේ මැදට දාන ඉලක්කම දිශා 4කට එකතුව කෙරෙහි බලපානවා කියලා. අපිට මේකේ මැදට පහේ ඉලක්කම යොදා ගත්තොත් අපිට පුළුවන් දිශා 4කට 10 හැදෙන්න විදිහට ඉලක්කම් දාන්න. අපි ඒ විදිහට මෙහෙම පළවෙනියටම ඉලක්කම් ටිකක් පුරවගත්තා. ඊළඟට අපිට දාන්න තියෙන ඉලක්කම් ටික තමයි 2 8 4 6 කියන්නේ වටි. ඊළඟට අපි මේ විදිහට එක් විකර්ණයක එකතුව 15 වෙන විදිහට ඉලක්කම් දාගත්තා. ඉතින් අපිට ඊතුරු විකර්ණයට මේ විදිහට පහසුවෙන් ඉලක්කම් ටික දාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එකට subscribe පාරක් දාලා මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා.